අයර්ලන්තයේ 1625 දී ඉදි කරපු හන්ටින්ටන් කාසල් එක. හන්ටින්ටන් කාසල් එකේ ඉඳන් උදේට හොට් චොකලට් එකකුයි අයිරිෂ් කේක් කෑල්ලකුයි කනවා. මාරම ලස්සන කාසල් එකක්. ඩබ්ලින් නගරේ ඉඳන් එනවා නම් පැයකමාරක වගේ කාලයක් තමයි යන්නේ. ඉතින් මේක තියෙන්නේ මේ කාලෝ නගරයේ ක්‍රොනීගල් කියන මේ ගම්මානයේ තමයි. එස්මන් පවුල විසින් 1625 දී ඉදි කරන මේ මාලිකාව තවමත් ජීවත් වෙන්නේ ඒ පරම්පරාවම තමයි. එහෙම බැලුවම අයර්ලන්තයේ පැරණිතම පෞද්ගලික නිවාස වලින් එකක් තමයි මේ හන්ටින්ටන් කාසල් කියන්නේ. අදටත් මේ මාලිගාවේ පවුලක් ජීවත් වෙනවා. ඇත්තටම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි, කිසිම ලොකු කමක් නැහැ මාලිගාවක ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ මාලිගාව තුළට යන්න පුළුවන් ගයිඩ් ටුවර්ස් තියෙනවා. දවල් 1ට තමයි පටන් ගන්නෙ. ඉතින් මේ මාලිගාවයි මේ ගාඩන් එකේ ඇවිදින්න ටිකට් එකේ ප්‍රයිස් එක යුරෝ 12ක් වෙනවා. ඉතින් ගාඩන් එකේ විතරක් නම් යුරෝ 6යි. ඇත්තට මේ මාලිගාව මුලින්ම ඉදි කරලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ආරක්ෂා කිරීම සඳහා වූ බලකොටුවක් විදිහට තමයි. ඉතින් පස්සේ තමයි මේක මේ සුන්දර මාලිගාවක් විදිහට පරිවර්තනය වෙලා තියෙන්නේ. පේනවනේ මේ මාලිගාවේ ගාඩන් එක කොච්චර ලොකු වුණත් හොඳට මේන්ටේන් කරනවා. එක කොළ කෑල්ලක්වත් නැහැ. ඒ තරමට පිරිසිදුයි. ඉතින් ඔයාලා කාලෝ වලට එනවා නම් මෙන්න මේ හන්ටින්ටන් කාසල් කියන එක අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ මාලිගාවේ සියවස් ගණනාවක් පැරණි ගෘහ භාණ්ඩ, චිත්‍ර, ආයුධ සහ පවුල් උරුමයන් රැසක් සංරක්ෂණය කරලා තියෙනවලු. අයර්ලන්තයේ මේ තැන් වලින් ඇවිදන් යද්දි ඇත්තටම හිතෙන්නේ අපි චිත්‍ර කතා පොතක ඇවිදන් යනවා වගේ කියලා. ඒ තරමට ලස්සනයි. මට මෙතනදි තාම නෙමේ ඇත්තම බටකොලාච්චි ගෙදර හම්බුනේ. ඇත්තටම මේක මේ බටකොලාච්චි ගෙදරක් නෙමේ. ඇත්තටම මට මේ දැනුණ දේ තමයි මං කිව්වේ. ඔයාලට කොහොමද දැනෙන්නේ? ඉතින් කියාගෙන යන්න අනිවාර්යයෙන්ම. ඇත්තටම මේ මාලිගාව සුරංගනා මාලිගාවක් වගේ ඒ තරමට ලස්සනයි. කොහොම හරි මේ මාලිගාවේ ගාඩන් එකේ ඇවිදලා ඉවර කරන්න මට විනාඩි 40ක් විතර ගියා. ඉතින් මාලිගාව ඇතුළ නම් ඉතින් කොහොමද දන්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ ආවේ අයර්ලන්තයේ කාලෝ වල තියෙන මේ බ්‍රවුන්සිල් ඩොල්මන් කියන නවශිලා යුගයේ ద్వාර සොහොනක් බලන්න. ඇත්තටම මේ තැන් දකිද්දි මගේ හිතේ එක එක රූපම ඇවෙනවා මේ දේවල් මේ විදියට වෙන්නේ නැති කියලා. මේ සොහොන් වසර 5000කට වඩා පැරණි බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මුල්ම ගොවි ප්‍රජාවන් විසින් ඔවුන්ගේ භූමදාන කටයුතු සහ ඒවායේ චාරිත්‍රානුකූල කටයුතු සඳහා තමයි භාවිතා කරලා තියෙන්නේ. කාලෝ නගරයේ ඉතින් බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අමතක නොකර මෙන්න මේ බ්‍රවුන්සිල් ඩොල්මන් බලලා යන්න. තවත් ලස්සන නගරයක් කවුන්ටි වික්ලෝ වල තියෙන බොල්ටින්ග්ලස් නගරය. එහෙනම් ඉතින් මම අදට සමුගන්නවා අයර්ලන්තයේ කාලෝ නගරයේ සිට.